1962දී සුපිරි මොලයක් තියෙන කොල්ලෙක් ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි එකෙන් ග්‍රැජුවේට් වෙනවා ෆිසික්ස් වලට ෆස්ට් ක්ලාස් ඩිග්‍රියක් අරගෙන. මේ කොල්ලට අවුරුදු 20 වෙද්දී ජීවිතේ හැමදේම තියෙනවා. සල්ලිත් තියෙනවා, පිළිගැනීමක් තියෙනවා, පර්ෆෙක්ට් ලයිෆ් එකක්. හැබැයි එක අවුරුද්දෙන් මෙන්න මේ පර්ෆෙක්ට් ලයිෆ් එක මේ කොල්ලට නැති වෙනවා. මේ කොල්ලට හැදෙනවා very rare disease එකක්. ඩොක්ටර්ස්ලා ඇවිල්ලා කියන්නේ ඔයාට ජීවත් වෙන්න තියෙන්නේ තව හරියටම අවුරුදු 2යි කියලා. මෙතනදී මෙයා ඩීප් ડિප්‍රෙෂන් එකට යනවා. හැමදේම අත්හැරලා දානවා. මේ කොල්ලව වෙනස් කරන්න මෙයාගේ ජීවිතේට එනවා ජේන් කියලා මිතුරියක්. ජේන් කියන මිතුරිය මේ කොල්ලගේ ඔළුව හදනවා. මේ කොල්ලා හිතා ගන්නවා මම මැරෙන්න කලින් ලෝකෙට යමක් කරලා තමයි මැරෙන්නේ කියලා. අන්න එහෙම හිතාගෙන 1965 දී එයාගේ PhD එක ආපහු පටන් ගන්නවා. එයා මේ වෙලාවේ පටන් ගන්නේ මුළු ලෝකෙම ෆිසිසිස්ලා සාමාන්‍යයෙන් අමතකම කරලා දාන සබ්ජෙක්ට් ඒරියා එකක් ස්ටඩි කරන්න. අවුරුදු දෙක යනවා. කොල්ලා මැරෙන්නේ නැහැ. දිගටම ફોකස් එකකින් වැඩ කරනවා. හැබැයි එයාගේ ඇඟ පැරලයිස් වෙනවා. හැබැයි එයාගේ ફોකස් එක මැරෙන්නේ නැහැ. එයාගේ වොයිස් එක නැති වෙනවා. එයා දිගටම වැඩ කරනවා. මෙන්න මේ විදිහට අවුරුදු 55ක් තිස්සේ එක හැල්මේ වැඩ කරපු මේ කොල්ලා 2018 මාර්තු 14 වෙනිදා මේ ලෝකෙන් සමුගන්නේ මේ මුළු මානව ඉතිහාසයේම පහළ වෙච්ච one of the greatest scientists of all time වෙලා. මේ කොල්ලගේ නම ස්ටීවන් හොකින්ස්. මැරෙන්න දින නියම වෙලා තිබ්බ මිනිස්සෙක්ට ඇඟ පැරලයිස් වෙද්දි, වොයිස් එක නැති වෙද්දි, බ්ලැක් හෝල්ස් වගේ ලෝකේ හොයාගන්න අමාරුම ඩිස්කවර් එකක් කරන්න ફોකස් එක තියාගන්න පුළුවන් වුණා නම් අද ඔයාගේ ප්‍රශ්නේ මොකක් වුණත් තමන්ගේ අරමුණ වෙනුවෙන් තියෙන ફોකස් එක නැති කරගන්න එපා පුතා. ඒ ફોකස් එක තියාගත්තොත් ඔයා දිනනවාමයි.